සාදරයෙන් පිළිගන්නවා අදත් මේ ගැඹුරු විමසුමට. අද අපි බලන්න යන්නේ කොලෙස්ටරෝල් පාලනයට උදව්වක් වෙන්න පුළුවන් කියන දේශීය අත්බෙහෙතක් ගැන පැලවෙච්ච ලිපියක කරුණු කීපයක් ගැනයි. මේක පදනම් වෙලා තියෙන්නේ නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් මහත්මිය එක්ක කරපු සාකච්ඡාවක් ඇසුරෙන් ලියවුණු ලිපියක්. ඔව්. එලිපිය මුලින්ම කියනවා කොහොමද මේ කොලෙස්ටරෝල් අපේ ඇඟට එන්නේ කියලා. ප්‍රධාන විදි දෙකක් තියෙනවලු. මොනවද? එකක් තමයි අපි කන බොන දේවල් වලින් එන එක. ඒකට කියනවා බහිර්ජනක කොලෙස්ටරෝල් කියලා. අනික තමයි අපේ ඇඟ ඇතුළෙම හැදෙන එක. ඒ කියන්නේ අන්තර්ජනක කොලෙස්ටරෝල්. හරි. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ කොලෙස්ටරෝල් ලේවල වැඩි වුණාම අර හෘදය නහරයම හිර වෙන්න බලනවා. කිරීටක දමනි කියන්නේ. එතකොට ඉතින් හෘදයාබාධ අවදානම ගොඩක් වැඩි. ඒක තමයි ලංකාවෙත් හෘදයාබාධ මරණවලට මේක ලොකු හේතුවක් වෙලා තියෙනවා කියලාත් ඒක කියනවා නේද? ඔව්. ඒක සම්මාන වෙනවා. ලොකු අතුරු ආබාධ නැති අර සරලත් බේතක් ගැන විතරයි. මොනවද ඒකට අවශ්‍ය දේවල් හොයාගන්න අමාරු දේවල්ද? නෑ එහෙම අමාරු නෑ. ගොඩක් කලාවට කුස්සියේ තියෙන දේවල්. උළුහාල්, සියම්බල දලු, කළුදුරු, කරපිංචා, ගොරකා සහ සුදුලුණු. ඔය අමුද්‍රව්‍ය 6 තමයි ප්‍රධාන වශයෙන් ඕන. මේ එක දේවල් ගුණ ගැනත් පැහැදිලි කරනව නේද? මට මතකයි ගොරකා ගැන කියනවා අර ඇම්බුල් රසය කොලෙස්ටරෝල් නසනවා කියලා. ඕ ඒක හරි. ගොරකා හදවතටත් හොඳයිලු කැම රුචිය වඩවනෝ මේ දේ දිය කරන්න උදව් වෙනෝ කියලාත් කියනවා. කරපිංචා සුදුලුණු ඒව තමයි කොලෙස්ටරෝල් අඩු කරනවලු. සුදුලුණු වල අර ප්‍රතිඔක්සිකාරක ගුණය ගැනත් කියනව නේද? ඒ කියන්නේ ශරීර සෛල ආරක්ෂා කරනවා වගේ දෙයක්. හරියටම හරි. ඒ විතරක් නෙවෙයි අලුත් පරිේශන වලින් පවා හොයාගෙන තියෙනවලු සුදුලුණු වල තියෙන සමහර සංයෝග අර ඇලිසින් වගේ ඒවා කොලෙස්ටරෝල් හැදෙන එක පාලනය කරන උදව් වෙනවා කියලා. ඊට අමතරව උළුහලුත් කොලෙස්ටරෝල් අඩු කරනවා, ලේ පිරිසිදු කරනවා කියලාත් කියනවා. කළුදුරු ගැන කියද්දි ඒකේ තියෙන තීක්ෂණ ගුණෙන් කොලෙස්ටරෝල් විතරක් නෙවෙයි අර ආයුර්වේදයේ කියන වාත දෝෂ, කපව හෙවත් සෙම් දෝෂ එහිමත් සමනය කරනවලු. ඒ කියන්නේ මේක නිකම් කොලෙස්ටරෝල් අඩු කරනවා විතරක් නෙමෙයි ශරීරයේ වෙනත් දේත් සමබර කරනවා වගේ දෙයක්. ඔව්, ඒ වගේ අදහසක් තමයි එන්නේ. විශේෂයෙන්ම අර කිව්වා වගේ සුදුලුණු, ගොරකා, උළුහල් වල ගුණ නවීන විද්‍යාවෙනුත් දැන් යම්තාක් දුරට තහවුරු කරලා තියෙනවා කියලාත් ලිපියේ තියෙනවා. හරිම හොඳයි. එතකොට මේක හදාගන්නේ කොහොමද? අර කිව්ව දේවල් අරගෙන. ඔව්. හරිම ලේසි. අර කලින් කියපු අමුද්‍රව්‍ය 6ම උළුහල්, සියම්බල දලු, කළුදුරු, කරපිංචා, ගොරකා, සුදුලුණු සමාන බරකින් ගන්න ඕන. සමව අරගෙන. ඔව්. සම අරගෙන ඔක්කොම එකට දාලා අමර ගන්නයි තියෙන්නේ. වතුර නැතුව අමාරු නම් ගොරකා ටිකක් වෙලා පෙඟින්න තියලා හරි නැත්නම් උණු වතුර චුට්ටක් දාලා හරි අමර ගන්න පුළුවන්. අඹරගෙන ඊට පස්සේ ඒක පොඩි ගුලියක් වගේ හදලා සාමාන්‍ය ෆ්‍රිජ් එකේ තියාගන්න පුරුවන්. අයිස් වෙන්න නම් තියන්න එපා. හරි. කොච්චර ප්‍රමාණයක් දවසකට ගන්න ඕන කියලාද කියන්නේ? දවසකට පොඩි තිබ්බටු ගෙඩියක් විතර ප්‍රමාණයක් කෑමට ගන්නලු කියන්නේ. ඒක හැමදාම ගන්න ඕනේද? නැත්තම් කොහමද? නෑ හැමදාම ඕන නෑලු. දැනටමත් කොලෙස්ටරෝල් වැඩි අයට නම් සතියේට දවස් 4-5ක් විතර පාවිච්චි ගන්න කියනවා. වැදගත්ම දෙයක් තමයි කවුරු හරි කොලෙස්ටරෝල් වලට බටහිර බෙහෙත් ගන්නවා නම් ඒ බෙහෙත් එක්ක මේක ගත්තට කිසිම ගැටලුවක් අහිතකර බලපෑමක් නැහැ කියන එක සඳහන් කරනවා. ඒක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි. ඒකට කොලෙස්ටරෝල් එහෙමට නැති කෙනෙක්ට නිකම් පාලනය කරගන්න වගේ? ඔව්. අවදානමක් නැති කෙනෙක්ට හොන අනාගතය ගැන හිතලා ආරක්ෂාවක් විදිහට ගන්න පුළුවන්ලු. ඒත් හැමදාම එපා. සතියට දවස් 2-3 කරකියව පොලි ප්‍රමාණය ගත්තම ඇතිලු. සමහරව කුරුඳුත් දානවා කියලාත් කියනෝ නේද? ඔව්, එහෙම සඳහනකුත් තියෙනවා. කුරුඳු කියන්නේත් කොලෙස්ටරෝල් වලට හොඳයි, ප්‍රතිඔක්සිකාරක ගුණයත් වැඩි. හැබැයි මේ විශේෂ අත්බෙහෙතට අත්‍යවශ්‍යම නෑ කියලායි කියන්නේ. හරි. මේ බෙහෙත වගේම වැදගත් තව දෙයක් ගැනත් අවසානට කියලා තියෙනව නේද? ජීවන රටාව ගැන. අනිවාර්යයෙන්ම. ඒක තමයි වැදගත්ම දේ සමහර විට. බෙහෙත් විතරක් මදි. හොඳට ඇඟපත විහිසලා වැඩ කරන එක, ව්‍යායාම කරන එක අත්‍යවශ්‍යයි. ආහාර පාලනයේත් ඒ වගේම නේද? ඔව්. අර අධික කොලෙස්ටරෝල් තියෙන සත්වාහාර, ඌරුමස්, හරක්මස්, ඉස්සෝ, දැල්ලෝ, පුකිරිස්සෝ වගේ දේවල් පුළුවන් තරම් අඩු කරන්න නැත්නම් නවත්තන්නම වෙනවා කියලාත් අවධාරණය කරනවා. එහෙනම් නඩපින් මේ කතා කළේ අපේ කුස්සියෙම හොයාගන්න පුළුවන් දේවල් කීපයකින් ලේසියෙන් හදාගන්න පුළුවන් කොලෙස්ටරෝල් පාලනයට උදව් වෙන්න ඉඩ තියෙන දේශීය අත්බෙහෙතක් ගැන ලිපියක තිබුණු කරුණු ගැනයි.
බටහිර බෙහෙත් එක්ක ගැටලුවක් නැති එක වගේ වාසි තිබුණත් ඕනෙම දෙයක් පාවිච්චි කරද්දී විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධ දෙයක් වෛද්‍ය උපදෙස් ගන්න එකේ වැදගත්කම අමතක කරන්න හොඳ නෑ. ඒ ගණම් සහතික ඇත්ත. ඒ වගේම මේ අත්බෙහෙතින් උපරිම ප්‍රයෝජන ගන්න නම් අර කියපු ව්‍යායාම ආහාර පාලනය කියන ජීවන රටාවේ වෙනස්කම් ටිකත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න මේ ලිපේ කෙලින්ම කොලෙස්ටරෝල් ගැන කිව්වට අර ගොරකා කළුදුර වගේ දේවල් වලින් වාත කපු දෝෂ සමනය වෙනවා කියන කාරණය ඇතුලේ නිකම්ම කොලෙස්ටරෝල් අඩු කරනවට වඩා ගැඹුරු දෙයක් තියෙනවා වගේ නේද? ඒ කියන්නේ ශරීරයේ සමස්තයක් විදිහක සමබර කරනවා කියන දේශීය වෛද්‍ය චින්තනය. ඇත්තමෙන්ම ආයුර්වේදයේදී ගොඩක් විලාවට බලන්නේ රෝග ලක්ෂණයට විතරක් නෙවෙයි. මේ වගේ අධික කොලෙස්ටරෝල් තත්ත්වයක් කියන්නේ ශරීරයේ අර මූලික ශක්තියින් දෝෂවල අසමතුලිතතාවයක් විදිහටයි සලකන්නේ. ඉතින් මේ වගේ ප්‍රතිකර්ම වලින් බලාපොරොත්තු වෙන්නේ ඒ අසමතුලිතතාවය නැති කරලා ශරීරය ආයෙත් හරි තත්ත්වයට ගේන එක. ඒක තමයි නියම සුවය කියන්නේ.